දැන් වෙලාව හරියටම රෑ 12යි විනාඩි 1යි. ඉතින් ඔන්න අද ලස්සන කතන්දරයක් ඔයාලට දිගාරින්න යන්නේ. ලස්සන කතන්දරයක් කියන්න යන්නේ. ඉතින් ඔයාලා ඉල්ලපු ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු ලස්සන කතන්දරයක් තමයි උන් අද කියන්න යන්නේ. මේ කතාව පටන් ගන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලෙන් රෙටිගල කියන ලස්සන ගම්මානෙන් තමයි ඔන්න මේ කතාව පටන් ගන්නෙ. ගම් කීපයක් එකතු වෙනවා, චරිත ගොඩාක් එකතු වෙනවා. ඉතින් මම දැන් මේ කියන්න යන්නත් කලින් ඔයාලා දන්නවා ඇති තම්නේල් එක දැක්කම අද කතාවේ කතානායකයා කවුද කියලා. ඉතින් අද කතාවේ කතානායක තමයි රෙටිගල ජයසේන. මෙහෙම කියද්දී ඔයාලා දන්නවා ඇති මම කවුරු ගැනද මොන කතාවද මේ කියන්න යන්නේ කියලා. එහෙනම් අපි යමු. ඉතින් ඔන්න ළමයි කලින් කිව්වා වගේම මේ කතාව ගොඩක් ඈතට දිව යනවා. මේ කතාව ගොඩක් ඈතට යනවා කියන්නේ මේ කතාව දුටුගැමුණු රජතුමාගේ කාලෙන් තමයි උඩ පටන් ගන්නෙ. ඉතින් දුටුගැමුණු රජතුමායි එළාර රජතුමායි යුද්ධයක් තිබුණා කියලා අපි හම්බුව දන්නවනේ. ඒ කාලෙදී දුටුගැමුණු රජතුමාගේ සේනාව ඉඳලා තියෙනවා ගෝඨයිම්බර කියලා යෝධයෙක්. ඒත් එක්කම තව ඉඳලා තියෙනවා රෙටිගල ජයසේන කියලා තවත් සෙන්පතියෙක්. එයා රෙටිගල ජයසේන නෙමෙයි. එයා නිකන් ජයසේන කියලා සෙන්පතියෙක්. ඉතින් මෙහෙම ඉද්දී එළාරත් එක්ක යුද්ධ කරලා එළාර රජතුමාත් එක්ක යුද්ධ කරලා දුටුගැමුණු රජතුමා දිනනවානේ. දුටුගැමුණු රජතුමා දිනනවා. දුටුගැමුණු රජතුමා දින්නට පස්සේදී ළමයි ගෝඨයිම්බර යෝධය අලුත් නිවාහනක් හදනවා, අලුත් ගෙදරක් හදනවා, අලුත් ගෙදරක් හදලා ගෙටගෙවදීමේ ලොකු උත්සවයක් තියෙනවා. ඉතින් ගෙටගෙවදීමේ ලොකු පිරිසක් එකතු කරගෙන ලොකු කණ්ඩායමක් එකතු කරගෙන ගෙටගෙවදීමේ උත්සවයක් තියෙනවා. ඉතින් මේ උත්සවයට ගොඩාක් පිරිසක් එකතු වෙනවා. ඉතින් මේ ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳ තමයි සෝනා දේවිය කියලා කියන්නේ. ඉතින් මේ සෝනා දේවියයි ගෝඨයිම්බර යෝධයාගේ මේ ගෙදරට ගෙවදීමේ උත්සවයට ගොඩාක් පිරිසක් සම්බන්ධ වෙනවා. ඔහොම මේ උත්සවය කලාගෙන යද්දී ළමයි ගෝඨයිම්බර යෝධය හොඳටම මදු විත බීලා මත්පැන් බීලා ඉතින් සිහියක් නැතුව තමයි ඉන්නේ. ඉතින් එතෙන්දී සෝනා දේවියට තමයි එන අය පිරිස පිළිගන්න උනේ. සෝනා දේවිය එන හැම කෙනාටම පිළි අරගෙන කතා බහ කරලා සාදරය එකතු කරගන්නවා. ඔය අතරින් යනවා කළු හැඩි දැඩි ශරීරයක් තියෙන ගොඩක් කළු හැඩි දැඩි රියන් 4ක් විතර උස ශරීරයක් තියෙන පුද්ගලයෙක්. මේ පුද්ගලයා කිසිදු ආරාධනයකින් තොරව එනවා මේ සාදයට. මේ සාදරෙද්දිම සෝනා දේවිය ගෝඨයිම්බර යෝධයට ගිහිල්ලා කියනවා, ගෝඨයිම්බරට ගිහිල්ලා කියනවා මෙන්න මේ පුද්ගලයෙක් ඇවිල්ලා තියෙනවා, මෙහෙම කෙනෙක් ඇවිල්ලා කියලා. ඉතින් ගෝඨයිම්බර යෝධය ගිහිල්ලා බලද්දී දන්න කියන කෙනෙක් සේනාව ඉඳපු කෙනෙක් මේ ඇවිල්ලා තියෙන ජයසේන. ආතරරියන් විතර උස ඇඟපත මහත තියෙන ජයසේන තමයි මේ උත්සවයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහොම යද්දී ජයසේන ගෝඨයිම්බර මේ හැමෝම සාදයක් නිලමුයි. සාදේ හින්දා මధు හිත බීලා ඔහොම පොඩි අපේ භාෂාවෙන් කිව්වොත් එන්ජොයි කරනවා. මధు හිත බීලා එකතු වෙලා ඉන්නවා. ඔය අස්සෙදිම එකපාරටම නොසිතූ දෙයක් සිද්ධ වෙනවා. ඔයාලට පුළුවන් ද නොසිතූ දේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ නොසිතූ දේ තමයි එකපාරටම ඔය ජයසේන කියන කෙනා සෝනා දේවියව කිසිම අවසරයකින් තොරව වැළඳ ගන්නවා. ඔන්න ඔය අතරේදී තමයි ගෝඨයිම්බරගේ මේ ජයසේනගේ ගැටුම ඇති වෙන්නේ. ඉතින් ඕකට තරහ යන ගෝඨයිම්බර ඉතින් එවෙලේ ජයසේනට බැනව දෙනවා. මේ බැනව දෙන එකත් එක්කලා මේ කතාව දුරදිග ගිහිල්ලා මේ කතාව සටනක් බවට පෙරලෙනවා. ඉතින් දිනයක් දාගෙන මේ දෙන්න දැවන්ත යුද්ධයකට පෙළඹෙනවා. ඉතින් ඔහොම ගලාගෙන යද්දී ඔන්න දවසත් උදා වෙනවා. ඉතින් දුටුගැමුණු රජතුමාට යනවා මේ ආරංචිය. ඔන්න මේ දෙන්න ගෝඨයිම්බර යෝධය මේ ජයසේනයි මෙන්න මේ විදිහ සටනක් තියන්න යනවා කියලා. ඉතින් දුටුගැමුණු රජතුමා නියෝග කරනවා මේ සටන වහාම නවත්තන්න කියලා. ඒකත් ඉතින් මේ දෙන්න තීරණය කළ ඉවරයි ළමයි. මේ දෙන්න තීරණය කළ ඉවරයි. ඔන්න මේ සටන දිගටම පවත්වන්න. ඉතින් ඔන්න සටන තියෙන දවසත් උදා වෙනවා. එදා හොඳටම රෑ මధు හිත පානය කළා ගෝඨයිම්බර යෝධය හොඳටම නියදී. ඉතින් ගෝඨයිම්බර යෝධය නිින්දෙන් ඇහැරිලා ඉක්මනට මතක් කළා සරණ තියෙන දිනෙත් ඇඳගෙන හිටපු
සලුවත් තද කරගෙන උතුරු සලුවත් ජටාව විදියට බැඳගෙන ඉස්සරහලමයි අර උතුරු සලුව වගේ එකක් කරලා දානවනේ. ඒක ජටාව විදියට බැඳගෙන ඉක්මනටම යනවා සටන් භූමියට. ඉතින් සටන් භූමියට ගියාට පස්සේ ජයසේන කියන පුද්ගලයා 4 රියන් විතර උස ඇඟපත ගොඩක් තියෙන සෙන්පති. ඉතින් එයා හොඳට ඇඳුම් ආයිත්තන් ඇඳගෙන අර යුද්ධයකට සූදානම් වෙලා තමයි හිටියේ. සටනකට සූදානම් වෙලා තමයි හිටියේ. ඉතින් ජයසේනගෙන් පැත්තෙන් ගොඩක් පිරිසක් එකතු වෙලා හිටියා. ඉතින් ගෝඨයිම්බර්ගේ පැත්තෙනුත් පිරිසක් එකතු වෙලා හිටියා. ඉතින් ජයසේන කියන්නේ හැඩි දැඩි පුද්ගලෙක් 4 රියන් විතර උසයි. ඉතින් ගෝඨයිම්බරින් හරියටම අඩක් කියන්නේ භාගයක්වත් නැහැ කියන්නේ රියන් 2ක් විතර උස පුද්ගලෙක්. ඉතින් ගෝඨයිම්බර්ගේ පැත්තේ හිතුවා ගෝඨයිම්බරම මෙයාට පරාද වෙයි කියලා. ඉතින් නොසිතු වෙලාවකම ගෝඨයිම්බර කරපු දේ තමයි ළමයි වැරෙන් අහසට පැනලා වම් පාදයෙන් ජයසේනගේ බෙල්ලට පහරක් එල්ල කළා. ඒ පහර සැරගෙන උනා ළමයි ජයසේනගේ බෙල්ල එතනදිම වෙන් වෙලා විසි වෙලා රිටිගල කියන කැලේට ගිහින් ගහක රැඳිලා තියෙනවා. ඉතින් ඔයාලා අහලා තියෙනවනේ සෙනසුරු දෙවියෝ. අර පිළිවෙලට පිරිසිදුව කලබලයකින් තොරව වැඩ කරන කෙනෙක්නේ සෙනසුරු දෙවියෝ කියන්නේ. ඉතින් සෙනසුරු දෙවියෝ මේක බලාගෙන ඉඳලා ඉක්මනට කරපු දේ තමයි සෙනසුරු දෙවියෝ වලහෙක්ගේ හිසක් අරගෙන ජයසේනගේ හිසට බද්ධ කරා. ඉතින් ඒත් ඒ කලබලයට කරපු නිසා තමයි වලහෙක්ගේ ඔළුවත් ජයසේනට හයි කරලා තියෙන්නේ වැරදි පැත්තට. වැරදි දිශාවට. ඒ කියන්නේ ඉස්සරහ පිටිපස්සට එන්න. ඉතින් ඉක්මනට පණ දෙන්න ඕන නිසා සෙනසුරු දෙවියෝ කලබලයට මේ කරව වැඩේ නිසා ජයසේනට පණ ආවා. හැබැයි වලස් හිසක් තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ පිටිපස්සට ඉස්සරහට නෙමෙයි. ඉතින් ඔන්න ඒ කතාවත් එක්කලා තමයි ඔන්න මහසෝනගේ කතාව ගොඩ නැගෙන්නේ. ඉතින් මහසෝනා විදි 5කින් ඉන්නම කියලා තියෙනවනේ සෝහනාස්ත්‍රෙන් තමයි. ඉතින් ඔන්න මහසෝනගේ කතාව ගොඩ නැගෙන්නේ. ඉතින් යකදුරන්ට විතරක් පාලනය කරන්න පුළුවන් කෙනෙක් කියලා තමයි ඔන්න සමාජයෙන් මේ මහසෝන කියන කෙනා. ඉතින් ඔන්නම තමයි ළමයි රිටිගල ජයසේන කියන කෙනා මහසෝන බවට පත් වෙලා අද සමාජ ප්‍රබන්ධයක් විදිහට මේ කතාව හැදිලා තියෙනවා. මේක ළමයි ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය සමාජයෙන් ප්‍රකට කතාවක්. ඉතින් ඔන්න විදිහට තමයි මහසෝනගේ කතාව හරි ලස්සනට ගෙතලා තියෙන්නේ. මේක හරි ලස්සන කතාවක්. ඉතින් thank you කතාව දිගටම ඉවර වෙනකන් අහගෙන හිටියට. ඉතින් වීඩියෝ හොඳයි කියලා දෙනවා පාරේ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලත් මේ කතාව අහගෙන හිටියේ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා ගොඩාක් රික්වෙස්ට් කරලා තිබ්බා අපිට ෂෝටි ස්ටෝරීස් ටිකක් ගෙනත් දෙන්න කියලා. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එකත් විනාඩි 10කට වඩා ඇදලා තියෙනවද? ඉතින් එන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එන සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.